දේකයායකින් ඔබේ දරුවා ගන්නකොට එහෙම නැත්තම් කොයි හරි දරුවා යම් කාල වේලාවක් ඔබ නැතුව ඉඳලා ඔබ යලිත් දරුවව ගන්න යනකොට දරුවා අඬනවද? සමහරක් වෙලාවට දේකයාගේ පාලිකාවන් එහෙම නැත්නම් දරුවාගේ පාසලේ ගුරුවරුන් විශේෂයෙන් පෙර පාසල් අවධියේදී ඒගොල්ලන් කියයි මෙච්චර වෙලා දරුවා හොඳින් නේ හිටියේ. ඇයි දරුවා අඬන්නේ දැන්? ඔබටත් ඒක ගැටලුවක් වෙන්න පුළුවන්. ඇයි මගේ දරුවා අඬන්නේ? මොන හරි යාට ප්‍රශ්නයක් වුණාද? ඒ වගේ anxious සිතුවිලි ඔබටත් එන්න පුළුවන්. ඇත්තටම ඇයි දරුවා මේ විදියට අඬන්නේ? ඒ වෙලාවට අපි මතක් කළ යුතු දෙයක් තමයි ඔබෙන් තොර පරිසරයකදී දරුවා ඒ පරිසරයට අනුගත වෙන්නට, දරුවාට ඒ පරිසරයේ ඉන්නට දරුවා ලොකු ඉමෝෂනල් සටනක් එයාගේ තුල ඇති කරගෙන තිබුණා. අම්මි නැතුව මං කොහොමද මෙතන සර්වයිව් වෙන්නේ? මං කොහොමද මේ තැනට අනුගත වෙන්නේ? වෙන කට්ටිය කියන දේ මං කොහොමද ෆලෝ කරන්නේ? මේ චූටි ළමයිට ඒක ලොකු අභියෝගයක්. ඉතින් හරි ඒ කාල සීමාවේ දරුවා ඒ ඔක්කොම අපි කියන්නේ ඇක්ට් එකක් කරා. දරුවා ඒකට අනුගත වුණා. නමුත් දැන් යාට මහන්සි. ඉතින් අම්මි දැක්ක ගමන් ඒ ඔක්කොම මහන්සිය එළියට දාලා එයා රිලැක්ස් වෙන්නේ අම්මිගේ තුරුලේ. අම්මි ඉතින් එයාට ඇඬෙනවා තමයි because he is so exhausted. So the next time when your child, especially when you go to picking up from school or from the daycare or wherever like that, don't worry if he cries. You know what you should do? Please don't say, don't cry, what's this? No, don't say that. He's having a hard time too. The best thing that you could do is perhaps just give him some space to relax. You be relaxed too because your calmness helps him to calm down. Be understanding. Perhaps give him a hug and say, yeah, I missed you too, darling. Hey, now we are together. Let's do this. So through that refocus, through understanding what triggers that behavior, I think we'll be able to support our little baby to the best.